Hello everyone. ගොඩක් අය මගෙන් අහලා තිබුණා ස්ට්‍රෙච් මාක්ස් වලට මොනවද යූස් කරන්න හොඳ කියලා. ඉතින් මුලින්ම මම මට ප්‍රතිඵල තියෙන වීඩියෝස් ටික මේ ප්‍රොඩක්ට් ටික ඔයාලත් එක්ක දානවා. මෙතන ග්‍රවුන්ඩ් එකේ ස්පෝර්ට් මීට් එකක සද්ද ඇහෙනවා. ඒ සද්ද ඉග්නෝර් කරන්න. එතකොට මම මුලින්ම කියන්න ඕන මම ගොඩක් වෙලාවට අහිතකර දේවල් සෝෂල් මීඩියා වලට දාන්නේ නැහැ. ඒ වගේම තමයි මට ප්‍රතිඵලයක් තිබුණත් එක ප්‍රමිතියකින් තොර දෙයක් නම් මම ඒත් සෝෂල් මීඩියා වල දාන්නේ නැහැ. මොකද විශේෂයෙන් මේක ප්‍රෙග්නන්ට් සහ එක්ක කිරි දෙන අම්මලාට මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් මම මුලින් කියනවා මේ පෙන්නන ප්‍රොඩක්ට්ස් ලෝකේ කොච්චර හොඳ රෑන්ක් වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක් වුණත් බ්‍රෑන්ඩ් එකක් වුණත් ප්‍රෙග්නන්ට් නම් ඒ කාලේ යූස් කරන්න එපා. මොකද අපිට මේ ලෝකේ වටිනම වස්තුවනේ අපේ දරුවා කියන්නේ. ඉතින් ඒ නිසා එයා මේ ලෝකෙට බිහි වෙනකන් ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ස්ට්‍රෙච් මාක්ස් වලට නිවි සැනසෙලි ට්‍රීට් කරන්න. ඉතින් මම මේ ප්‍රොඩක්ට් පෙන්නන ගමන්ම ඔයාලට මේ කියන්නම් මේ දේවල් කොහොමද යූස් කරන්න කියලා. ඉතින් මම මුලින්ම ප්‍රොඩක්ට් ටික පෙන්නලා ඉන්නම්. ඊට පස්සේ මට මේ දේවල් යූස් කරද්දී උන වෙනස්කම් සහ මේවා යූස් කරන විදිය මේවා ඇප්ලයි කරාම කොහොමද ඇප්ලයි කරන්නේ මොන වෙලාවටද කියලා මම කියන්නම්. ඉතින් මුලින්ම තියනවා මේක නම් ඉතින් හැමෝම දන්න ප්‍රොඩක්ට් එකක් The Ordinary brand එකේ ග්ලයිකොලික් ඇසිඩ් එක මේක යූස් කරන විදිය කොහොමද යූස් කරන්න කියලා මම කියන්නම් ඉස්සරහට. ඊට පස්සේ තියනවා The Mustela brand එකේ මේක ස්ට්‍රෙච් මාක්ස් වලට තියෙන ඔයිල් එක. හරි සුදු පුතු. 2 hours later. ඊට පස්සේ තියෙනවා ස්ට්‍රෙච් මාක්ස් වලට තියෙන ක්‍රීම් එක. මේකත් මස්ටලා බ්‍රෑන්ඩ් එකේමයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක බයෝ බැලන්ස් කියලා. මේක නම් ලංකාවේ ෆාමසි වල ගන්න තියෙනවා. ඉතින් ඔයාලට මම ෆුල් වීඩියෝ එක YouTube එකට දාන්නම්. මට ඒක ලේසි. මොකද TikTok එකට ලොකු වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න අමාරු නිසා. හරි. ඉතින් අපි මුලින්ම ගමු මස්ටලා බ්‍රෑන්ඩ් එකේ ක්‍රීම් එක. මේක සාමාන්‍යයෙන් අපිට ස්ට්‍රෙච් මාක්ස් වල ඇප්ලයි කරන්න තියෙන්නේ. මේක මම උදේටත් යූස් කරා, රාටත් යූස් කරා. මේකෙත් හොඳ රිසල්ට්ස් තියෙනවා. මම මේ හතරම ගොඩක් පාවිච්චි කරා. මට හරියට කෙලි කියන්න අමාරුයි. මෙන්න මේකට තමයි ගොඩක් ප්‍රතිඵල තිබුණේ කියලා. හැබැයි හරි මම කන්දෙමිට කියන්නම්කෝ. ඊට පස්සේ මේ බයෝ බැලන්ස් කියන එක මේක ලංකාවේ ෆාමසි වල ගන්න තියෙනවා. මේක ડોක්ටර් කෙනෙක්ගේ නිර්දේශයක් යටතේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක මම රෑට යූස් කරේ. මේක ගාද්දි ටිකක් හරි කූල්. ඉතින් ඔන්න ඒ තමයි මේ බයෝ බැලන්ස් එකේ විදිය. ඊට පස්සේ මස්ටලා බ්‍රෑන්ඩ් එකේ ඔයිල් එක තියෙනවා. මම මේ මුකුත්ම ලංකාවෙන් ගත්තේව නෙවෙයි. බයෝ බැලන්ස් එක කරුණාම අනිත් ඔක්කොම ලංකාවෙන් ගත්ත දේවල් නෙමෙයි. හැබැයි ලංකාවේ ගෙන්නන ඇති. ඔයාලට මම රෙකමන්ඩ් කරන්නම් පේජ් එකක්. ඔයාලට පුළුවන් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට් එක. එතකොට මම ගන්න හොඳ තැනක් මම කියන්නම්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේ ඔයිල් එක. මේක මම ගොඩක් වෙලාවට මේ නිතර යූස් කරනවා අඩුයි. මොකද මේ දැන් අපි ටී-ෂර්ට් එකක් වගේ අදන් බබ්බාට බ්‍රෙස්ට් ෆීඩ් කරද්දී යාගේ ඇඟේ ගෑවෙන්න බලන නිසා ඔයිල් එක ටිකක් අපහසුයිනේ. ඇබ්සෝබ් වෙන්න ටිකක් වෙලාවක් යන නිසා මම මේක ගොඩක් වෙලාවට යූස් කරන්නේ හරි අඩුයි. ගොඩාක් වෙලාවට රෑට යූස් කරන්නේ. ඊට පස්සේ මේක ගැන ස්පෙෂලි කියන්න ඕන The Ordinary brand එකේ ග්ලයිකොලික් ඇසිඩ් එක. මේක යූස් කරන්න ඕන සතියට දවස් 2ක් වගේ. 3ක් යූස් කරත් කමක් නැහැ. හැබැයි ප්‍රෙග්නන්ට් කාලේ යූස් කරන්න එපා. මේ ඕන එකක් අවුලක් නැහැ කියලා තමයි තියෙන්නේ. හැබැයි මම කියනවා මේ දේවල් යූස් කරන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් අපිට මේ ලෝකේ අපිට වටිනම දේ දරුවා පරිස්සමෙන් මේ ලෝකෙට එන එක තමයි අම්මා කෙනෙක් විදියට අපිට ලැබෙන ලොකුම දේ, වටිනම දේ. නිසා ඉවසගෙන ඉඳලා යූස් කරන්න. මමත් මේ දේවල් කොච්චර හොඳ ප්‍රොඩක්ට් වුණත් යූස් කළේ බබාවට පස්සේ. ඊට පස්සේ මේක කොටන් පෑඩ් එකකින් යූස් කරන්න. මේකත් සතියේ දවස් 3ක් විතර. ඒකත් අනිවාර්යෙන් මේක රෑට විතරක් පාවිච්චි කරන්න ඕන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ දේවල් තමයි හරියට
දැන් ගොඩාක් අලුතෙන් අම්මලා වුණ අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක මේ ස්ට්‍රෙච් මාක්ස් තියෙන කේ නිසා ගොඩාක් අය ඔය ප්‍රමිතියක් නැති දේවල් ගහලා මොකද ප්‍රෙග්නන්සි පීරියඩ් එක වගේම තමයි අපි දරුවා ගැන හිතලා පරිස්සම් වෙන්න ඕනේ කාලයක් තමයි බ්‍රෙස්ට් ෆීඩ් කරන කාලය. ඒ නිසා අහිතකර දෙයක් ගන්න නැතුව මේ වගේ දෙයක් පාවිච්චි කරාට කමක් නැහැ වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය යටතේ. ඉතින් ඒ නිසා මට ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්න හිතුණා. එක එක්කෙනාට පෞද්ගලිකව මැසේජ් කරන්න ඇත්තටම මේ කාලේ නැති නිසා මම ටග් ගාලා දරුවා නිදි වෙලාවේ වීඩියෝ එක කරන්න හිතුවේ තාලා ගැන හිතලමයි. ඇත්තටම මේ දවස්වල මම මේ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් දිග වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. That's all. Thank you for watching.